ආයිබෝන් යාළුවනේ අද පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ විදිහට ලස්සන ගවුමක් මසා ගන්න ආකාරය. ලේ ස්කර්ට් එකක් යොදාගෙන කඳ කොටසට විතරක් විවර කර ගන්න ආකාරය, තවත් සර්ට් කොලරයක් මසා ගන්න ආකාරය, බෝරිච් අතක් මසා ගන්න ආකාරය. මේ වගේ පාඩම් මාලාවක්ම මේ එක ගවුමකින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. වීඩියෝ එක සම්පූර්ණව බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ මහුම් සිටි with ප්‍රදීපනි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහත තියෙන bell icon එක click කරන්න. මගේ අලුත්ම videos වල notification ලබා ගන්න පුළුවන්. මහුම් සම්බන්ධව ඔයාලට දැනගත යුතු දේවල් comment කරන්න. ඒ සඳහා අඟල් 60 පළලදී මීටර 2.5ක් අරගෙන තියෙනවා. ඇඳුම මසා ගැනීම සඳහා අවශ්‍ය දේවල් ටික අරගන්න. ඊළඟ අවශ්‍ය මිනුම් ටික ලබා ගන්න. උරහිස මිනුම 15ක්, රැගල් උස සම්මත මින්මත් අඟල් 8ක්, පපු වට මිනුම අඟල් 40ක්, කඳ කොටසේ උස මම අඟල් 15ක් අරගෙන තියෙනවා. සම්පූර්ණ උස මම අරගෙන තියෙනවා අඟල් 45ක්. ඊළඟ සායි උස අඟල් 30ක් අරගෙන තියෙනවා. සම්පූර්ණ උස මිනුමේ කඳ උස මිනුම අඩු කරාම අපිට සායි උස මිනුම ලැබෙනවා. ඉන වට මිනුම කොලරයක් යොදා ගන්න හින්දා කර වට මිනුමක් ගන්න අවශ්‍ය නැහැ. සම්මත කර වට අඟල් 14ක් ගන්න පුළුවන්. ඩාට් පරතරයේ අඟල් 8ක් අරගෙන තියෙනවා. ඩාට් උස මිනුමත් අත උස අඟල් 12ක් අරගෙන තියෙනවා. අත වට අඟල් 11ක් අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට අවශ්‍ය මිනුම් ටිකත් අරගෙන ඒ ටිකත් සටහන් කරගන්න. දැන් අපි බලමු මේ ගවුමේ ඉහළ හඳ කොටස කපා ගන්න ආකාරය. බලවාටිය තමයි ඇඳුම මහන්න ඕන උස පැත්ත. මේ බලවාටිය දිගේ තමයි ඇඳුමට අවශ්‍ය උස ලකුණු කරන්නේ. මේ තියෙන්නේ රෙදි කොටසේ පළල පැත්ත. මෙන්න මේ විදිහට නූල් ඇදීමක් වෙනවා. මුලින්ම අපි බලමු ඉදිරිපස පළුව කපා ගන්න ආකාරය. රෙදි පළුවක් ගත්තම හොඳ පිට කන පිට ඒ ටික මුලින්ම බලන්න ඕන. හොඳ පිට පැත්ත ඇතුළට එන විදිහටත් කන පිට පළුව පිටතට තියෙන විදිහටත් තමයි අපි රෙදි පළුව නමා ගන්න ඕන. මොකද අපි මේක රූප සටහන අඳින්නේ චෝක් භාවිතා කරලා. ඉදිරිපස විවර සහිත ඇඳුමක් හින්දා මම බලවාටි දෙක එක මත එකට අරගෙන තියෙනවා. මේ රෙදි කොටසේ හොඳ ඉදිරිපස විවර සහිත ඇඳුමක් හින්දා මෙන්න මේ විදිහට අඟල් 3ක් ඇතුළතින් ලක්ෂයක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. මේ විදිහට සිරස් රේඛාවකුත් ඇඳ ගන්න. මුලින්ම උරහිස මිනුම ලකුණු කරන්න. උරහිස අඟල් 15යි. ඒක දෙකෙන් බෙදුවම මට අඟල් 7.5ක් එනවා. මම ඒ අඟල් 7.5 මේ හරස් රේඛාවේ ලකුණු කරලා එතන ඉඳලා අඟල් 1.5ක් පහළට ලකුණු කරලා උරහිස් රේඛාව ඇඳලා ඒ රේඛාවෙත්තර අවශ්‍ය අඟල් 7.5 මේ විදිහට ලකුණු කර රැගල් උස මිනුම ලකුණු කරන්න ඕන. අපගේ මහුම් සිටි සොවින් ඇකඩමිය සහ මහුම් සිටි YouTube චැනලයෙන් විතරයි මෙන්න මේ විදිහට රැගල් උස මිනුමක් chart එකක් අනුව ලකුණු කිරීමට දීලා තියෙන්නේ. ගොඩාක්ම ලේසි ක්‍රමයට මෙන්න මේ විදිහට අපිට රැගල් උස ලකුණු කරගන්න පුළුවන්. මේ ඇඳුමේ පපු වට මිනුම අඟල් 40ක් හින්දා මම රැගල් උස අඟල් 8ක් ලකුණු කරනවා. සරල රේඛාවක් ඇඳලා ඒකේ තමයි අප පපු වට මිනුම ලකුණු කරන්නේ. මම අඟල් 11.5ක් ලකුණු කරනවා. ඉස ලකුණු කරන ආකාරය. උරහිස් රේඛාවෙන් අඟල් 3ක ලක්ෂයක් ලකුණු කරන්න. ලකුණු කරලා ඒ ලක්ෂයේ සිට පහළට ඩාට් උස අඟල් 10යි. ඒකට අඟල් භාගයක් එකතු කරලා මෙතන අඟල් 10.5ක් ඩාට් උස ලකුණු කරලා තියෙනවා. මේ කඳ උස අඟල් 15යි. ඒකට මහුම් වාසි අඟල් භාගයවත් දෙකක් අඟලක් එකතු කරලා අඟල් 16ක් මෙන්න මේ විදිහට ලකුණු කරලා තියෙනවා. ඩාට් උස ලකුණු කරපු ලක්ෂය හරහා රේඛාවක් අඳින්න. ඉන උස ලකුණු කරපු ලක්ෂය හරහත් හරස් රේඛාවක් අඳින්න. ඒකේ තමයි අපේ ඉන වට මිනුම ලකුණු කරන්නේ. ඉන වට මිනුම අඟල් 34ට 6ක් එකතු කරලා 4න් බෙදුවම මට එනවා අඟල් 10ක්. ඒකට ඩාට් සඳහා අඟලක් එකතු කරන්න. එතකොට අඟල් 11යි. අඟල් 11ක් මෙන්න මෙහෙම කඳ උස ලකුණු කරපු රේඛාවේ ලකුණු කරලා මෙන්න මේ විදිහට අංශය අඳින්න. අංශය ඇඳලා අඟල් භාගයක් ඉහළට ලකුණු කරන්න. දැන් අපි බලමු ඩාට් ලකුණු කරගන්න
ගන්න ආකාරය. මේ ඩාට් පරතරයේ අඟල් 8යි. අඟල් 8 දෙකෙන් බෙදලා මෙන්න මේ ඉන රේඛාවේ ලකුණු කරන්න. අඟල් 4ක්. ලකුණු කරලා මේ ඩාට් රේඛාවට අඟලක් පහලින් ඩාට් උස ලකුණු කරන්න. මේක ඉන රේඛාව, මේක ඩාට් රේඛාව, මේකට අඟලක් පහලින් තියලා මේ රේඛාව අඳින්න. ඇඳලා දෙපැත්තටම අඟල් භාගේ ලකුණු කරලා අඟලක් පළලට ඩාට් එකක් අඳින්න. කිහිලි කට සඳහා අපි මෙන්න මේ උරහිසේ ලකුණු කරගත් ඒ ලක්ෂයට කෙලින්ම පහළට කඩයිරකින් රේඛාවක් අඳින්න. ඒ කඩයිරි රේඛාව හරි මැද ලකුණු කරන්න. ලම්බකව කඩයිරින් රේඛාව ඇඳලා ඒ රේඛාවේ හරි මැද ලකුණු කරන්න. හරි මැද ලකුණු කරලා එතන ඉඳලා අඟල් භාගයක් ඇතුළට ලකුණු කරන්න. ලකුණු කරලා මෙන්න මේ විදිහට ඇල රේඛාවක් අඳින්න. ඇල රේඛාවක් ඇඳලා මේ හරස් රේඛාවයි මේ ඇල රේඛාවයි හමු වෙන ලක්ෂයේ සිට අඟල් 2.5ක් ඉහළට ලකුණු කරන්න. අඟල් 2.5ක් හරහට ලකුණු කරන්න. මේ අතර අඟල් 1.5ක ලක්ෂයක් තියලා මෙන්න මේ විදිහට කිහිලි කට වක්‍රය අඳින්න. ගොඩාක්ම ලේසි මේ විදිහට ඔයාලට කිහිලි කට ඇඳම සම්මත මිම්මල්. දැන් අපි බලමු මූලික කර අඳින විදිහ. මේ විදිහ සර්ට් කොලර් එකක් යොදා ගන්න අවස්ථාවලදී සම්මත 3.5ක් ලකුණු කරන්න. මේ උරහිස් රේඛාවෙන් සම්මත අඟල් 2.5ක් ලකුණු කරන්න. ලකුණු කරලා මේ අතර මෙන්න මෙහෙම V හැඩයට රේඛාවක් අඳින්න. ස්පේස් එකක් බටන් ස්පේස් එකක් මෙතන තියන්න ඕන. ඒක ඔයගොල්ලන්ට අඟල් 3 කාලක් නැත්නම් භාගයක් තියන්න පුළුවන්. මම නම් මෙන්න මෙතනදී අඟල් භාගයයි ලකුණු කරන්නේ. ඉතින් දැන් ඉදිරිපස පළුව කපා ගන්න විතරයි තියෙන්නේ. තමයි රෙදි කොටස මෙහෙම ඇතුළට නමා ගන්න ඕන. කිහිලි කටෙන් අඟල් කාලක් කිහිලි කටෙන් අඟල් කාලක් පමණ ඉතිරි කරලා කපන්න රේඛාවට පිටතින්. මෙන්න මේ විදිහට මම ඉදිරිපස පළුව කපාගෙන තියෙනවා. මේ පේසිම සඳහා අවශ්‍ය ප්‍රමාණයකොත් මෙතන තියලා තියෙනවා. මෙතනින් කට් මාක් එකක් යොදා ගන්න. මේ වීඩියෝ එක බලන ඔයා නම් මැහුම් වලට ආධුනික කෙනෙක් නම් ඔයාට තියෙන ගැටලු මට කමෙන්ට් කරන්න. සමහර විට මම ඒ සම්බන්ධ ඔයාගේ ගැටලුව निराකරණය කර ගැනීමට පුළුවන් විදිහෙත් ආධුනිකයන් සඳහා හදපු වීඩියෝස් තියෙනවා. ඒ වගේ ලින්ක් ඔයාට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රශ්නෙට අදාළ වීඩියෝ එකක් ඉදිරියේදී මට හදන්න පුළුවන්. සමහර විට අඟල් භාගය, අඟල් කාල, මැහුම් ආසි මේ වගේ දේවල් මොනවද කියලා දන්නේ නැත්නම් ඒ සම්බන්ධව ඔයගොල්ලන්ගේ කමෙන්ට් බලලා ඒ සම්බන්ධ වීඩියෝස් මම ඉදිරියේදී කරන්නම්. දැන් අපි බලමු පිටපස පළුව කපා ගන්න ආකාරය. අර නමාගත්ත රෙදි කොටසින්ම 60 පළල රෙදි හින්දා මට නැම්ම පැත්තෙන් රෙදි පළුව තියෙනවා. ඒ හින්දා මට මෙතනින්ම පිටපස පළුවත් කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කපාගත්ත ඉදිරිපස පළුවේ පළමුව ඇඳපු අර සිරස් රේඛාවෙන් මෙන්න මෙහිම ඇතුළට නමන්න. නැත්තම් පන්නලා තියන්නත් පුළුවන්. මෙහෙම නමන එක ගොඩාක් ලේසි. මෙහෙම නවලා පිටුපස පළුව සඳහා අවශ්‍ය රෙදි පළුව මත ඉදිරිපස පළුව ගෙනත් මෙන්න මෙහෙම තියන්න. ගොඩාක් ලේසියෙන්ම ඇඳුමක් කපා ගන්න ක්‍රමය තමයි ටේලරින් ක්‍රමය කියලා කියන්නේ. අමතර පිටුපස පළුවක් අඳින්නේ නැහැ. අපි ඉදිරිපස පළුව තියලා පිටුපස පළුවට අවශ්‍ය වෙනස්කම් ටික කරලා ඒකෙම තමයි අපි පිටුපස පළුව කපා ගන්නේ. පහළට රේඛාවක් අඳින්න. උරහිස් රේඛාවේ කෙළවර සිට ඊළඟ කර කැපුම් කොනේ සිට ඉහළට රේඛාවක් අඳින්න. ඇඳලා අඟල් 1.5ක් ඉහළට ලකුණු කරන්න. මේ විදිහට ඉහළට ලකුණු කරලා උරහිස් රේඛාව අඳින්න. පිටුපස පළුවටත් මෙන්න මේ විදිහට මූලික කර අඳින්න. අර කර කැපුම් කොනේ සිට නැම්මට රේඛාවක් අඳින්න. කොටුවක් හැදිලා තියෙනවා. ඒක එක කෙළවරක් මෙන්න මෙහෙම වක්‍රාකාරව හැඩ කරන්න. ඊළඟ කිහිලි කටත් මේ කෙළවර පොඩ්ඩක් වක්‍රාකාරව හැඩ කරන්න. පිටුපස පළුවත් කපා ගමු. පිටුපස පළුවටත් මෙන්න මේ විදිහට ඩාට් ලකුණු කරගන්න.
මෙන්න මේ විදිහට ඉදිරිපස පිටුපස පළු දෙක කපාගෙන තියෙනවා. දැන් අපි බලමු සාය කොටස කපා ගන්න ආකාරය. සාය කොටස කපා ගැනීමේදී ඉදිරිපස හෝ පිටුපස පළුවේ කඳ කොටසේ ඉන වට මිනුමට තමයි අපි සාය කපන්නේ. පුද්ගලයාගේ ඉන වට මිනුමට නෙමෙයි. දැන් අපි බලමු සාය කොටසේ ඉන වට කොච්චරද තියෙන්නේ කියලා. ඉදිරිපස පළුව පළු දෙකකට තියෙන හින්දා ඒක අයින් කරලා මෙන්න මේ විදිහට මම පිටුපස පළුව අරගෙන තියෙනවා. මේ පිටුපස පළුවේ ඉන රේඛාව තමයි මම මනින්න යන්නේ. එතකොට බලමු මගේ ඇඳුමේ ඉන වට කොච්චරද තියෙන්නේ කියලා. මහුම් වාසි ඩාට් ඔක්කොටම මේකේ තියෙනවා මට අඟල් 22ක්. ඉදිරිපසට අඟල් 22යි පිටුපසට 22යි. එතකොට මේකේ සම්පූර්ණ ඉන වට අඟල් 44යි. එතකොට මේකේ මහුම් වාසි බුරුල්ලට ඩාට්ස් ඔක්කොම එකතු කරලා තමයි ඔය ප්‍රමාණය තියෙන්නේ. එක පැත්තක ඉදිරිපස නැත්නම් පිටුපස ඉන රේඛාව අඟල් 22යි. ඒ තමයි රෙදි කොටසේ පළල ගන්න අවශ්‍ය මිනුම. ඊළඟ අපි සායේ උස මිනුම ගමු. සායේ උස අඟල් 30යි. එතකොට මේ සාය කොටස් 3කට මහන්න යන්නේ. ලේයර්ස් 3කට මහලා තියෙන්නේ. ලේයර්ස් 3ම එකම සමාන කොටස් 3කට තමයි කපාගෙන තියෙන්නේ. එතකොට මම සායේ උස මම මහන්න යන ලේයර්ස් ගානෙන් බෙදනවා. මම තට්ටු 3කට සාය මහන්නේ. එතකොට මම 3ෙන් බෙදනවා. 3ෙන් බෙදුවම පළවෙනි කොටසේ උස අඟල් 10යි, දෙවෙනි කොටසේ උස අඟල් 10යි, තුන්වෙනි කොටසේ උස අඟල් 10යි. උස සමානයි. ඒ පළල වෙනස් වෙන්න ඕන. මොකද රැලි කරන හින්දා. දැන් අපි බලමු පළවෙනි කොටසට කොහොමද රෙදි කොටස කපා ගන්න කියලා. පළවෙනි කොටස සඳහා රෙදි කොටස කපා ගන්න ඕන මෙන්න මේ විදිහට. එතකොට බලන්න පළවෙනි කොටසට මට අවශ්‍ය උස අඟල් 10යි. 10ට මම අඟල් 1මාරක් එකතු කරනවා. ඒ එකතු කරන්නේ මැහුම් වාසි සහ හීනි වාටියක් මැසීම සඳහා. රෙදි කොටසේ උස අඟල් 11මාරයි. පළල ඉදිරිපස හෝ පිටුපස එක පැත්තක ඉන රේඛාව තිබුණ අඟල් 22ක්. ඒකට තව අමතර 10ක් එකතු කරලා අඟල් 32ක් පළල අඟල් 11මාරක් රෙදි කොටස් දෙකක් කපාගෙන තියෙනවා ඉදිරිපස සහ පිටුපස පළු සඳහා. අඟල් 32ක් පළල මෙන්න මේ විදිහ රෙදි පළු දෙකක් කපාගෙන තියෙනවා ඉදිරිපස සහ පිටුපස පළු සඳහා. මෙන්න මේකේ අමතර ප්‍රමාණය තමයි මම මේ ගවුම රැලි කිරීම සඳහා අරගෙන තියෙන්නේ. තවත් රැලි වැඩිපුර ඔයගලන්ට අවශ්‍ය නම් 15ක් එකතු කරත් කමක් නැහැ. මම නම් අඟල් 10යි එකතු කරේ. මේ දෙකම අංක 1 ඉදිරිපස සහ අංක 1 පිටුපස කියලා පළු දෙකක් කපාගෙන තියෙනවා. දෙවෙනි පළුව කොහොමද අපි ගන්න කියලා බලමු. දෙවෙනි පළුව ගනිද්දිත් අපි ගන්න ඕන උස වෙනස් වෙන්නේ නැහැ. උස අඟල් 11මාරයි මං ගන්න මේකෙදී. ඒනට පළල වෙනස් වෙනවා. පළල කොහොමද ගන්නෙ? පළවෙනි පළුවේ පළල අඟල් 30යි. 30න් තවත් භාගයක් එකතු කරන්න ඕන. එතකොට 1මාරක ප්‍රමාණය. අඟල් 30ට තවත් භාගයක් එකතු කරනවා කියන්නේ අඟල් 45යි. දෙවෙනි පළුව මම ගන්නවා මෙතනදී අඟල් 45කට පළු දෙකක්. මෙන්න මේ විදිහට මම දෙවෙනි පළුවත් කපාගෙන තියෙනවා. දෙවෙනි එක පළවෙනි එකට වඩා මෙන්න මේ විදිහට පළලින් වැඩි. ඊළඟ බලමු අපි තුන්වෙනි කොටස කපා ගන්න. තුන්වෙනි කොටසේ උස අඟල් 10යි. ඒකට මැහුම් වාසි අඟල් 2ක් එකතු කරන්න ඕනේ. මොකද අන්තිම පහළම තට්ටුව අපි වාටියක් නවලා මහ ගන්න තියෙනවා. ඒ හන්දා ඒකට අපි අඟල් 2ක් එකතු කරනවා. එතකොට තුන්වෙනි තට්ටුවේ උස අඟල් 12යි. පළල අඟල් ඊළඟ තුන්වෙනි කොටසේ උස අඟල් 12යි. පළල කොහොමද ගන්නෙ? දෙවෙනි එකේ පළල අපි 45ක් ගත්තනම් ඒ 45ට තවත් අරකින් අඩක් එකතු කරන්න ඕන. 45න් භාගයක් අපිට එනවා අඟල් 22මාරක් 22ක් කියලා ගමුකෝ. එතකොට 45ට 22ක් එකතු කරාම අඟල් 67කට ඊළඟ රෙදි කොටස අපි කපා ගන්න ඕනේ. ඊට අඟල් 67ක් උස් පළල අඟල් 12ක් උස රෙදි පළු දෙකක් කපා ගන්න තුන්වෙනි කොටසට.
රූප සටහනේ පෙන්නලා තියෙන විදිහට තමයි සායි කොටස කපාගෙන තියෙන්නේ. දැන් අපි බලමු ස්ලීව් එකක් කපා ගන්න ආකාරය. බෝරිච්ච අතේ උඩ කොටසයි යට කොටසයි දෙකම රැලි කරලා මහලා තියෙන්නේ. මෙන්න මෙහෙම අත් දෙක සඳහා රෙදි කොටස් දෙකක් මෙතන තියෙනවා. මේකත් මෙහෙම දෙකට නමා ගන්න. අත් කොටස් දෙක සඳහා මෙන්න මෙහෙම රෙදි කොටස දෙකට නමා ගන්න. මෙහෙම දෙකට නමලා එලා ගන්න. රෙදි කොටසේ පරහ තිබුණොත් ඒව අයින් වෙන්න මෙන්න මේ විදිහට හරස් රේඛාවක් විතරක් අඳින්න. එතන ආයෙ සිරස් රේඛාවක් අඳින්න අවශ්‍ය නැහැ. මේ ඇඳුම සඳහා මම අත උස අඟල් 12ක් අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට අඟල් දෙකක් පළල බෑන්ඩ් එකක් යොදා ගන්න හින්දා මගේ අත උසෙන් අඟල් දෙකක් බෑන්ඩ් එක සඳහා අඩු කරා. ඊට පස්සේ මට අඟල් 10ක් එනවා. 10ට එකක් එකතු කරනවා අඟල් 11යි. අඟල් 11ක් මෙන්න මේ විදිහට පහළට ලකුණු කරනවා. ඊළඟ රැලි සඳහා අඟල් 3ක් නැත්නම් 2.5ක් මෙන්න මේ විදිහට ඇතුළට තියලා සිරස් රේඛාවක් පහළට අඳින්න. මෙන්න මේ විදිහට පහළට රේඛාවක් අඳින්න. ඇඳලා මේ රේඛාවේ මුදුනේ සිට පහළට සම්මත අඟල් 4.5ක් ලකුණු කරන්න. මේවා සම්මතයි. සම්මත අඟල් 4.5ක් ලකුණු කරලා ඒ හරහා හරස් රේඛාවක් අඳින්න. හරස් රේඛාවක් ඇඳලා ඒකේ ස්ලීව් කැප් රේඛාව ලකුණු කරන්න. මේ ඇඳුමේ පපු වට අඟල් 40යි ස්ලීව් කැප් එක මම අඟල් 9ක් ලකුණු කරනවා. දැන් මේ මුදුන යා කරන්න මෙන්න මේ විදිහට. යා කරලා මේ රේඛාව කොටස් 4කට බෙදා ගන්න. සමාන කොටස් 4කට බෙදා ගන්න. මේ විදිහට මැද ලකුණු කරන්න. ඊළඟ ඒ අතර හරි මැද, ඒ අතර හරි මැද. පළමු ලක්ෂයේ සිට අඟල් භාගයක් ඉහළටත්, තුන්වෙනි ලක්ෂයේ සිට අඟල් භාගයක් පහළටත් ලකුණු කරලා මෙන්න මේ විදිහට ස්ලීව් කැප් එක අඳින්න. ඊළඟ උස ලකුණු කරපු අත උස ලකුණු කරපු ලක්ෂයේ හරහා මෙන්න මේ විදිහට හරස් රේඛාවක් අඳින්න. ඇඳලා ඒ රේඛාවේ අත වට ලකුණු කරන්න. අත වට දෙකෙන් බෙදලා අඟලක් මැහුම් වාසි එකතු කරලා ලකුණු කරන්න. මට එනවා අඟල් 5.5ක්. ඒකට එකක් එකතු කරලා 6.5යි. මේ දෙක යා කරන්න. ඒක බෝරිච්ච අතක් හින්දා මෙන්න මේ මුදුනෙන් තව අඟලක් විතර ඉහළට අරගෙන මේ ස්ලීව් එක මෙන්න මේ විදිහට මේ මුදුනටම ගෙනල්ලා ස්ලීව් එක කපා ගන්න. මෙන්න මේ විදිහට මම ස්ලීව් එකක් කපාගෙන තියෙනවා. මේකෙත් මෙන්න මෙහිම කට් මාක් යොදා ගන්න. ඊළඟ බලමු අපි ස්ලීව් බෑන්ඩ් එක කොහොමද කපා ගන්න කියලා. ස්ලීව් එකේ බෑන්ඩ් එක සඳහා මම අඟල් දෙකක් අඩු කරා. ඒ දෙකට තව දෙකක් වැඩි කරන්න. දෙකකින් වැඩි කරලා එකක් එකතු කරන්න. එතකොට ස්ලීව් බෑන්ඩ් එක සඳහා රෙදි පළුව ගන්න ඕන අඟල් 5ක්. මෙන්න මේ විදිහට කොටස් දෙකක් අරගෙන දෙකට නමා ගන්න. ස්ලීව් බෑන්ඩ් එක සඳහා උස අඟල් 5ක් මෙන්න මෙහිම ලකුණු කරන්න ඕන. පළල ගන්න ඕන මෙන්න මේ ස්ලීව් එකේ මේ රැලි සඳහා ගත්ත ප්‍රමාණය. දැරලා මෙන්න මේ ටික විතරයි පළල. මෙන්න මේ අඟල් 6 අඟල් 6.5 පළල මෙන්න මේ විදිහට අඟල් 5ක් උස අඟල් 6.5ක් පළල මෙන්න මේ වගේ රෙදි පළු දෙකක් කපා ගන්න. මෙන්න මේ විදිහට නැම්ම පැත්තෙන් මේ කපාගෙන තියෙන්නේ. මේ ස්ලීව් එකේ ප්‍රමාණය මෙන්න මෙහෙම තියෙන්න ඕන. ස්ලීව් එකත් නැම්මකට කපාගෙන තියෙන්නේ. ඒක මෙහෙම දිග හරින්න පුළුවන් අපිට. මෙන්න මේ විදිහට. දැන් අපි බලමු ෂර්ට් කොලර් එක කපා ගන්න ආකාරය. කොලර් එකක් කපා ගන්නේ ඇඳුම කපලා උරහිස් මුට්ටු කරගත්තයින් පසුවයි. දැන් අපි බලමු මසාගත් ඇඳුමේ කරවට මිනුම. මේ විදිහට කට් මාක් එක ළඟට හරියටම අඟල් 8ක් තියෙනවා. එතකොට සම්පූර්ණ කරවට මගේ අඟල් 16යි. උරහිස් මූට්ටු කරගත් ඇඳුමේ කරවට මිනුම අඟල් 16ක්. මේ අඟල් 16ට තමයි කොලරේ කපා ගන්න ඕන. කොලරේ කපා ගැනීම සඳහා මම මෙන්න මේ විදිහට ස්ටිප් අරගෙන තියෙනවා. මේ විදිහට ස්ටිප් කොටසක් අරගෙන දෙකට නමා ගන්න. දෙකට නමාගෙන හරස් රේඛාවක් අඳින්න. ඒ රේඛාවේ සිට පහළට අවශ්‍ය කොලරේ පළල අඟල් 2.5ක් ලකුණු කරලා මෙන්න මේ විදිහට හරස් රේඛාවක් අඳින්න. ඇඳලා කරවට මිනුම මට මේ මසාගත් ඇඳුමේ කරවට මිනුම එනවා අඟල් 16ක්. 16න් දෙකක් අඩු කරන්න. 14යි. 14 දෙකෙන් බෙදලා මේකේ ලකුණු කරන්න අඟල් 7යි. 14 දෙකෙන් බෙදලා මේ කොටුවේ ලකුණු කරන්න අඟල් 7ක් මෙන්න මේ විදිහට. දැන් මෙන්න මෙහෙම කොටුවක් හදාගන්න. ඊළඟ මේ කොටුවෙන් පිටතට පහළ රේඛාවේ සිට පිටතට අඟලකොත් ඉහළට අඟලකොත් ලකුණු කරලා පොඩි කොටුවක් අඳින්න. මෙන්න මේ විදිහට පොඩි කොටුවක් අඳින්න. මේ ඉහළ රේඛාවේ සිට අඟල් භාගයක් පිටතට ලකුණු කරන්න. ඉහළටත් භාගයක් ලකුණු කරන්න.
ලකුණු කරලා ඉහළට ලකුණු කරපු අඟල් භාගයේ මේ පොඩි කොටුවට යා කරන්න. කොටුවේ ආරම්භයට යා කරන්න. මේ මුදුනත් මෙන්න මෙහිම හැඩ කරන්න. අතින් හදන්නත් පුළුවන් නැත්නම් රෝලෙන් හදාගන්න. ඊළඟ අඟල් නූලක් විතර මෙන්න මෙතන මෙහිම හැඩ කරන්න. මේ කොටුවේ කෙළවර අවශ්‍ය නම් පොඩ්ඩක් වක්‍රාකාරව ඇඳගන්න. දැන් කොලරේ කපා ගන්න. උරහිස මූට්ටු කරගත්ත ඇඳුමේ කරවටට තමයි මේ කොලරේ කපා ගන්න ඕන. ඒ හැර පුද්ගලයාගේ කරවටට නෙමෙයි. දැන් මේක රෙදි කොටසක් මත තියලා අයන් කරගන්න. ඒ අයන් කරද්දී වටේ මැහුම් වාසි ගන්න පුළුවන් විදිහට තියලා මෙන්න මෙහෙම අයන් කරගන්න. අයන් එක හොඳට රත් කරලා අයන් කරන්න. ස්ට්‍රිප් එකේ ගම් එකක් තියෙනවා. ඒක රෙදි පළුවට වැදෙන විදිහට තියන්න. අයන් එක පැත්තට නෙමෙයි. මෙහෙම තියලා අයන් කරගත්තට පස්සේ මේ වටේටම මැහුම් වාසි තියෙන්න ඕන. මෙහෙම මේ පහළ ධාරයේ විතර අඟල් භාගයක් හරියටම මැහුම් වාසි තියලා කපා ගන්න. පහළ ධාරයේ විතරක් අඟල් භාගයක් මැහුම් වාසි තියලා ඒ කොටස කපා ගන්න. දැන් අපි බලමු ඇඳුම වසා ගන්න ආකාරය. මෙන්න මේ විදිහට මම අවශ්‍ය පළු ටික කපාගෙන තියෙනවා. දැන් අපි බලමු මේ ගවුම මසා ගන්න ආකාරය. ඉදිරිපස පළුවේ බටන් හෝල් මැසීම සඳහා තියපු අඟල් භාග රේඛාවෙන් මෙහිම ඇතුළට නමලා පළු දෙකම අයන් කරගන්න. ඉදිරිපස පළු දෙකේ සහ පිටපස පළුවේ ඩාට් 4 මසා ගන්න. ඊළඟට මෙන්න මේ විදිහට පිටපස පළුව එලා ගන්න හොඳ පිට පැත්තෙන්. ඒ මත ඉදිරිපස පළු දෙක තියන්න හොඳ පිට එක මත එක පිහිටන ආකාරයට තියලා උරහිස් රේඛාවේ අඟල් භාගයක් මැහුම් වාසි ලකුණු කරලා මැහුම් වාසි අඟල් භාගයකින් උරහිස් මූට්ටු කරගන්න. ඊළඟ අපේ කොලර් පළුවක් කපා ගත්තා. ඒකෙත් මේ කොලර් ධාරයේ පැත්තෙන් අඟල් භාගයක් ඇතුළට නමලා ඒකත් අයන් කරගන්න. ස්ට්‍රිප් වලින් කපා ගත්ත කොලරයේ මේ පහළ ධාරය දාගන්න. මේ තියෙන්නේ කන පිට. මේ ධාරය ඔස්සේ මසා ගන්න. මේ තියෙන්නේ කන පිට. එතකොට මේක තමයි හොඳ පිට. එතකොට අපි මේ දේ කරලා තියෙන්නේ රෙදි වල කන පිට පැත්තෙන්. ඊළඟ තවත් රෙදි පළුවක් ගන්න. ඒකේ මේ තියෙන්නේ හොඳ පිට, මේ තියෙන්නේ කන පිට. හොඳ පිට මෙන්න එක මත එක පිහිටන ආකාරයට මෙන්න මෙහෙම කොලර් පළුව ගෙනත් තියන්න. ඒ තියද්දී වටේම මැහුම් වාසි තියෙන්න ඕන. පහළ ධාරයටත් මෙන්න මේකේ යට පළුවේ මැහුම් වාසි තියෙන විදිහට මෙහෙම කොලරේ තියාගෙන කොලරයක් මහද්ද අපි මෙන්න මේ වගේ නූලක් භාවිතා කරනවා. එතකොට අපිට කන පිට හරව ගන්න සහ කොලරේට අවුට්ලයින් මහන්න ගොඩාක් ලේසි. එක පළුවක් උඩට අරගෙන මේ ඉදි කට්ටට මේ නූල ගෙනල්ලා මෙහෙම රඳවලා එක මැහුමක් ඉස්සරහට පන්නන්න හෑන්ඩ් වීලර් එකෙන්. ඊට පස්සේ මැෂින් එක මෙහෙම ලිෆ්ට් කරන්න. ලිෆ්ට් කරලා අර නූල යටින් අරගෙන මෙන්න මෙහෙම ඇදලා බලන්න. මෙහෙම නූල රැඳිලා තියෙනවා. අනිවාර්ය නෑ මේ දේවල්. ඒත් ඔයාලා මේ දේවල් ඉගෙන ගන්න. මේ කෙලවරටත් ඒ විදිහටම නූලක් රඳවන්න.
මේ විදිහට මහලා මැහුම් වාසි අඟල් කාලක් තියලා කපා ගන්න. තියලා මෙන්න මෙතනිනුත් මේ විදිහට කට් මාක් එකක් යොදා ගන්න. එතන අනිවාර්යයි. මේ හරියේ මේවටත් පොඩියට කට් මාක් යොදා ගන්න දුරින් දුරින්. මේ කොනටත් කට් මාක් එකක් අනිවාර්යෙන් වැටෙන්න ඕන. දැන් අපි කොලරේ අනිත් පැත්ත හරව ගමු. මේ යට පළුවට පොයින්ට් 3ක් මැහුම් වාසි තියලා කපාගෙන ඒකේ හරි මැදින් මෙහෙම දෙකට නවලා කට් මාක් එකක් යොදා ගන්න. මේ ඉදිරිපස පළුවේ පේසිම මෙහෙම ඇතුළට නවලා මෙහෙකින් රඳව ගන්න. රඳවලා මේ කොලරය මේ කරට තියලා මැහුම් වාසි අඟල් කාලකින් මසා ගන්න. මේ විදිහට තියලා වටේ මසා ගන්න. කොලරය හරියටම නිවැරදි මිම්මකට කපා ගත්තම මැද හිඳලා දෙපැත්තට මූට්ටු කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි මසාගත් ඇඳුමේ කර වටට මිම්මටම කොලරය කපාගෙන තියෙන්නේ. හරියටම කොලරය කපාගෙන නම් මේ කට් මාක් දෙක එක මත එක පිහිටන්න ඕන. මැහුම් වාසි ඇතුළට මේ විදිහට තියලා අයන් කරලා පින් කරගෙන මේ රේඛාවෙන් මසා ගන්න. මේ විදිහට කොලර එක මසා ගන්න. මසාගෙන මේක මෙන්න මෙහෙම දෙකට නවලා හරි මැදින් මේක හරියටම මේ විදිහට නමාගෙන මෙන්න මෙහෙම මැහුමක් යොදා ගන්න. මේකට මම ගොඩාක් සොෆ්ට් ස්ටිප් එකක් අරන් තියෙනේ හින්දා මෙහෙම නමලා මැහුමක් යොදා ගත්තත් ඇති. දැන් අර නූල් පොටවල් ටික ඉවත් කරන්න. ස්ලීව් බෑන්ඩ් එක සඳහා කපාගත්ත රෙදි පළුවත් අඟල් භාගයක් ඇතුළට නමලා අයන් කරගන්න. දෙපොටක් නමන්නේ නෑ, තනි පොටකට නමලා මෙන්න මෙහෙම අයන් කරගන්න. ඒකෙත් මෙන්න මෙහෙම දෙකට නමලා ඒකත් මෙන්න මේ විදිහට අයන් කරගන්න. මෙන්න මේ විදිහට බෑන්ඩ් කොටස් දෙකක් අයන් කරලා අරගන්න. දැන් අපි බලමු අත් කොටස් දෙක රැලි කරගන්න ආකාරය. මෙන්න මේකේ ඒකෙත් මම හොඳ පිට කන පිට මෙන්න මෙහෙම ලකුණු කරගන්නවා. හරි මැදින් කට් මාක් යොදලා තියෙනවා. දැන් මේ පටියේ ගානට තමයි මගේ ස්ලීව් එක මම රැලි කරන්න යන්නේ. මුලින්ම මම ස්ලීව් එක රැලි කරන්න අවශ්‍ය. ස්ලීව් එක රැලි කරද්දී අපි ලිහිල් නූලෙන් මහ ගන්න ඕන. වෙනත් පාටක් යොදාගත්තම යට නූලට අපිට ලේසි ඉවත් කරන්න ඕන නූල හොයාගන්න. මෙන්න මේ විදිහට වෙනත් පාට නූලක් යටින් දාලා ලිහිල් නූලෙන් මහ ගන්න යන්නේ.
දැන් මේ පළුවේ හරි මැදින් කට් මාක් එකක් දාගන්න. මේක හොඳ පිට මෙන්න මේ විදිහට හොඳ පිට පැත්තට මැහුම් වාසි එන විදිහට මේක තියාගෙන මෙන්න මේ විදිහට රිහිල් නූල මෙහෙම අදින්න. ඇදලා මැද කට් මාක් එක වෙනකන් රැලි කරන්න. ස්ලීව් එකේ ස්ලීව් බෑන්ඩ් එකේ මැද කට් මාක් එක හරියට විතරක් රැලි කරලා අර කට් මාක් අතර තියෙන දුර ප්‍රමාණය රැලි කරන්න. මැද කට් මාක් එකකින් අතර කරන්න. ඉතිරි ස්ලීව් එකේ ඉතිරි භාගෙ මසා ගන්න. දැන් අපි බුරුලට මහපු නූල ඉවත් කරන්න ඇදලා මෙන්න මේ විදිහට. අර ලිහිල් නූල මෙන්න මේ විදිහට ඇදලා ඉවත් කරන්න. මේ මැහුම් වාසි තියෙන්නේ අතේ හොඳ පිට පැත්තේ. මෙන්න මේ පැත්ත කන පිට. මේක මේ ටික මෙහෙම මැහුම් වාසි ටික වහලා බෑන්ඩ් එක මෙහෙම පින් කරලා මේ ටික මෙහෙම පින් කරලා මේ ටික මෙහෙම මසා ගන්න. ස්ලීව් දෙකම මේ විදිහට මහ ගන්න. මෙන්න මේ විදිහට කොටස් දෙකක් අහගලා තියෙනවා. දැන් අපි බලමු ස්ලීව් එක ඇඳුමට ඇටච් කරගන්න ආකාරය. ඒකෙත් මෙන්න මේක මෙහෙම ගෙනත් තියලා මැහුම් වාසි අඟල් භාගයකින් මේක මසා ගන්න. මේකත් අර කලින් වගේම මෙන්න මෙහෙම නූල අදින්න. නූල ඇදලා අර උරහි ස්මූට් වෙනකන් මැද කට් මාක් එකක් යොදාගත්ත ටික රැලි කරන්න ස්ලීව් එකේ. ඒකෙත් මෙන්න මේ විදිහට නූල ඉවත් කරන්න. මෙන්න මේ විදිහට ලස්සනට ස්ලීව් එක රැලි කරගන්න පුළුවන්. අනිත් අතත් මේ විදිහටම රැලි කරගන්න. මේ විදිහට නූල ඉවත් කරන්න. ලිහිල් නූලෙන් මහපු එක ඉවත් කරන්න. දැන් මේ විදිහට අපේ අත් කොටස් දෙකම මහගෙන තියෙනවා. මෙන්න මේ දෙක මෙහිම එක මත එක තියලා බටන් වලට ඉන ළඟින් මැහුමක් යොදාගමු. මොකද ගවුම දිගටම ඕපන් කරන්නේ නැති හින්දා. දැන් අපි බලමු සායි කොටස රැලි කරගන්න ආකාරය. සායි මම කොටස් 3කට කපාගෙන තියෙන්නේ. පළවෙනි කොටසට වඩා දෙවෙනි කොටස පළලින් වැඩි. දෙවෙනි කොටසට වඩා තුන්වෙනි කොටස පළලින් වැඩි. ඕවර්ලොක් මැෂින් එකක් තියෙනවා නම් මෙන්න මේ විදිහට යටට යන පළුව ඕවර්ලොක් කරගන්න. එක පැත්තක් ඕවර්ලොක් කරගන්න, එක පැත්තක වාටිය නමලා මහ ගන්න. එතකොට මේක සුදු පාටින් කරා කියලා අපිට ප්‍රශ්නයක් නෑ. මේක යට වෙන කොටස. උඩ කොටසත් ඕවර්ලොක් කරනවා නම් පිටතට පේන විදිහට මේ
ඇඳුමට ගැලපෙන පාටම ඕවර්ලොක් නූලක් පාවිච්චි කරන්න. මෙතනදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඕවර්ලොක් එකක් නැති කෙනෙකුට වුණත් මේ ගවුම මේ විදිහට මහගන්න පුළුවන් කියලා. ඔයගොල්ලෝ ළඟ ඕවර්ලොක් මැෂින් එකක් නැත්නම් මෙන්න මේ පළුවේ දැන් පළවෙනි පළුවේ මේ උඩ කොටසයි මේ යට කොටසයි වාටිය නමලා මහගන්න. මෙන්න මේ විදිහට හීනියට වාටිය නමලා මහගන්න. මේ විදිහට ඉහලින් හීනි වාටියක් නමලා මසා ගන්න. මේක තමයි මගේ අඟල් 30කට කපපු පළවෙනි රෙදි පළුව. මේ පළුව මම මෙන්න මේ විදිහට කොටස් 4කට බෙදා ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට සමබරව රැලි කරන්න ගොඩාක්ම ලේසි මේ ක්‍රමයට. මෙන්න මේ විදිහට මුලින්ම මැහුම් වාසි අඟල් භාගයක් හරි 3 කාලක් හරි මෙන්න මෙහෙම ඉවත් කරන්න හොඳ පිට පැත්තෙන්. දෙපැත්තෙන්ම මෙහෙම මැහුම් වාසි ලකුණු කරගන්න. ඊළඟ මේක කොටස් දෙකකට බෙදා ගන්න. මෙන්න මේ විදිහට නමලා පළු 4කට බෙදා ගන්න. බෙදාගෙන ඒකෙත් හරි මැද ලකුණු කරන්න. මෙන්න මේ විදිහට. හරි මැද ලකුණු කරලා මෙන්න මේ විදිහට කොටසයි කොටස් 2යි කොටස් 3යි කොටස් 4යි. මේ විදිහට කොටස් 4කට බෙදා ගන්න. මේක පළවෙනි පළුව. මේකට තමයි මම දෙවෙනි අඟල් 45 පළුව රැලි කරලා මහන්න යන්නේ. දෙවෙනි කොටසේ අර කලින් විදිහටම මේක මෙන්න මෙහෙම ලකුණු කරගන්න. තමයි උඩට පේන්න තියලා රැලි කරන පළුව. මේ කොටස යටට යන පළුව. පළවෙනි පළුව අඟල් 30 මේක උඩට ඉනට එන එක මේ යට පළුව මෙතන තියෙනවා. ඒකට මෙන්න මේ පළුව මෙහෙම ගෙනත් තියන්න. ගෙනත් තියලා ලකුණු කරපු ප්‍රමාණයේ ලක්ෂ 2 එකට දීලා පින් කරගන්න. දැන් මේ පළවෙනි කොටසට මේ වැඩිපුර තියෙන ටික තමයි අපි රැලි කරන්න ඕන. එතකොට කොටස් 4ම ඔයගොල්ලන්ට සමබරව රැලි කරගන්න පුළුවන්. මේ විදිහටම තමයි පහළ ඊළඟ 3 වෙනි කොටසත් අපි රැලි කරන්නේ. අපි මුලින්ම මේක බලමු. අර මැහුම් වාසි වලට වෙනකන් රැලි කරන්නේ නැතුව නිකන් මහන්න ඉතිරිය රැලි කරන්න. හතරට බෙදාගෙන ලකුණු කරපු ප්‍රමාණය මෙන්න මෙහෙම රැලි කරන්න. මේක ලිහිල් නූලෙන් රැලි කරන්නත් පුළුවන්. ඊළඟ ලක්ෂ 2 මෙන්න මෙහෙම තියලා පින් කරගන්න. මේ අතර මේ ප්‍රමාණය රැලි කරන්න. මේ විදිහට අතෙන්ම රැලි ටික නමලා මහන්න ඕගොල්ලෝ හොඳටම හුරු වුණාම මේ දේවල් ගොඩාක්ම ලේසියෙන් කරගන්න පුළුවන්.
මේක යටම පළුව. මේක තමයි මම මැද දෙවෙනි පළුවට රැලි කරලා මහන්න යන්නේ. මේකත් අර කලින් වගේම කොටස් 4කට බෙදා ගන්න. තවත් උඩින් මැහුමක් යොදා ගන්න පුළුවන්. මේ විදිහටම ඉදිරිපස සහ පිටුපස පළුවල සාය කොටස මසා ගන්න. දැන් අපි බලමු පළවෙනි සාය කොටස තමයි දැන් අපි මේ මසාගත්ත ඉදිරිපස කඳ කොටසට තියලා මහන්න යන්නේ. කඳ කොටසට වඩා මේක මම අඟල් 10ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. දැන් මේක කඳ කොටසට රැලි කරලා මහන්න යන්නේ. ඒකත් මම අර කලින් විදිහටම කොටස් 4කට බෙදා ගන්නවා. මැහුම් වාසි, හරි මැද, මෙන්න මේ විදිහට මම පහළ ඉන රේඛාවත් ඕලොක් කරගෙන තියෙනවා. ඕලොක් මැෂින් එකක් නැත්තම් මේකෙත් මෙහෙම හීනි වාටියක් නමලා මහන්න. මේ සාය කොටස මේ කඳ කොටසට රැලි කරලා මේ විදිහට මැහුම් වාසි ලකුණු කරන්න, හරි මැද ලකුණු කරන්න, ඊළඟ මෙන්න මෙහෙම දෙකට බෙදලා කොටස් 4කට ලකුණු කරගන්න. දැන් අපි බලමු මේක රැලි කරගන්න ආකාරය.
මැහුම් දෙකක් යොදා ගන්න. මේ ගවුමට මම බෙල්ට් එකක් දාගෙන තිනවා. මෙන්න මේ විදිහට අඟල් 30ක් විතර දිග, අඟල් 2 4ක් විතර පඩල රෙදි පටියක් කපා ගන්න. කපාගෙන මෙන්න මෙහෙම නමලා එක පැත්තක් මසා ගන්න. එකට මෙන්න මේ විදිහට ටූල් එකක් පාවිච්චි කරලා මේක කන පිට හරවන්න පරිස්සමට. මෙන්න මේ විදිහට ඉනපටි දෙකක් මසා ගන්න. දැන් අපි බලමු අංශය මසා ගන්න ආකාරය. අංශය මසා ගැනීමට පෙර මෙන්න මේ විදිහට මේ ඉන රේඛාවේ මේ පටිය තියලා ඇටච් කරගන්න. එහෙම නැත්නම් පින් එකකින් සඳව ගන්න. දෙපැත්තෙම මේ විදිහට පටි දෙක තියලා මසා ගන්න. අංශය මසා ගැනීමේදී මැහුම් ආංශය අඟල් භාගයක් බුරුලට ඇඳුම අවශ්‍ය නැත්නම් අඟලකින් අංශය මසා ගන්න. කිහිලි කට ළඟින් අඟල් භාගයක් මැහුම් ආංශය ලකුණු කරන්න. බෝරිච්ච 7ක් හින්දා. කිහිලි කට ළඟිනොත් අඟල් භාගයක් හෝ අඟලක්. ඉන ගාවෙනොත් මැහුම් ආංශය අඟල් භාගයක් හෝ අඟලක්. අනිත් පැත්තෙත් අංශය මේ විදිහට මසා ගන්න. වාටිය මසා ගන්න ආකාරය. මෙන්න මේ විදිහට වාටිය නමලා අයන් කරගන්න. අයන් කරගෙන වාටිය මසා ගන්න. මෙන්න මේ විදිහට මම ගවුම මහලා තියෙනවා. ඉදිරිපස කඳ කොටස විතරක් මම මෙන්න මේ විදිහට ඕපන් කරලා ඒක මම බටන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට බටන් අල්ලලා තියෙනවා. ඉදිරිපස පළුවේ උඩ කඳ කොටස විතරක්. එතකොට මම මෙන්න මේ විදිහට බටන් හෝල් කරලා තියෙනවා. හෝල් එකේ දුර ප්‍රමාණය මම මෙන්න මෙතන ඉඳලා අඟල් 4කට තියලා තියෙනවා. ඊළඟ ප්‍රමාණ මම අඟල් 2.5කට තියලා තියෙනවා. ඒක ඔයගොල්ලෝගේ කැමැත්ත පරිදි තියාගන්න පුළුවන්. මේ විදිහට බටන් එකක් දාලා මේ ඇඳුම ඉතින් යාළුවනේ තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒ වගේම මගේ Facebook Instagram page එකත් follow කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ස්තුතියි.